අපොස උසස් පෙළ 2025 අයදුම්කරුවන්ගේ අයදුම් පත්‍රවල අඩුපාඩු තියෙනවා නම් ඒවා එඩිට් කරන්න පුළුවන් අවස්ථාව මේ වෙන විට විභාග දෙපාර්තමේන්තුව ලබා දීලා තියෙනවා. ඉතින් පාසල් අයදුම්කරුවන්ට පුළුවන් තමන්ගේ පාසලේ ගිණුම තුලින් ලොග් වෙලා ඒ ඇත්තටම පාසල විසින් සිදු කරන්නේ ළමයින්ට ඒ දේවල් කරන්න අවස්ථාවක් නැහැ පාසල අයදුම්කරුවන්ට. ඉතින් පාසලේ account එකකින් ලොග් වුණාට පස්සේ ඔබට දකින්න පුළුවන් වෙනවා මෙන්න මෙතන general A level examination 2025 කියන මෙන්න මේ අවස්ථාව මෙන්න මේ link එක ඔබට දකින්න පුළුවන්. ඉතින් මේක අපට දීලා තියෙන 2025 10:31 වෙනි දින දවස් දක්වා මේ වෙනස් කිරීම සිදු කරන්න පුළුවන්. ඉතින් හැම දෙයක්ම වෙනස් කරන්න බෑ. ඉතින් සීමා සහිත ප්‍රමාණයක් අපට වෙනස්කම් කරන්න පුළුවන්. ඉතින් මෙතෙක් ඔබට වැරදිලා තිබුණා නම් අඩුපාඩු වෙලා තිබුණා නම් ඒවා එඩිට් කිරීමේ හැකියාව ඔබට ලබා දීලා තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද අපි මේ වැඩේ කරන්න කියලා. ඉතින් මෙතන ඔබට පුළුවන් මේ ඉන්ස්ට්‍රක්ෂන් කියන ඔප්ෂන් එක ක්ලික් කරලා මෙතන උපදෙස් දීලා තියෙනවා විදුහල්පතිතුමාට තමයි උපදෙස් මාලාවක් දීලා තියෙනවා. ඉතින් ඒවත් අධ්‍යයනය කරලා මේ සංස්කරණයන් කරන්න එහෙම නැත්නම් එඩිටින් කරන්න පිවිසෙන්න කියන ඉල්ලීම ඔබෙන් කරනවා. ඉතින් ඔබට පුළුවන් මෙතනින් next කරලා යන්න. next කරලා ගියාට පස්සේ මෙතනින් පෙන්නනවා ඔබගේ පාසලට අදාළව අයදුම්කරුවන්ගේ සියලුම විස්තර ටික මෙතනින් පෙන්නනවා. ඉතින් මෙතන තියෙනවා අපට change කරන්න පුළුවන් option තුනයි. එකක් තමයි නම change කරන්න පුළුවන්. name එක change කරන්න පුළුවන්. ඒ වගේම තමයි change කරන්න පුළුවන් subject එක, ඒ වගේම gender එක. මෙන්න මේ option තුන විතරයි අපට change කිරීමේ හැකියාව තියෙන්නේ. ඉතින් යම් ආකාරයකින් අයදුම්පත් යොමු කිරීමෙන් පසුව නොදැනුවත්ව හෝ මේ නමේ හෝ subject එකේ හෝ එහෙම නැත්නම් gender එකේ වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ වැරද්ද නිවැරදි කරන්න ඔබට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් ඒ සඳහා ඔබ පාසල විසින් පාසල අයදුම්කරුවන්ගේ සිදු කරනවා ඇති. ඒ වගේම පුද්ගලික අයදුම්කරුවන්ට අනිවාර්යයෙන්ම තමන්ගේ ගිණුමෙන් තමන්ගේ account එකෙන් අයදුම්පත් යොමු කරපු log වෙලා ඔබටත් පුළුවන් ඒ ඔබගේ නමේ හෝ subject එකේ හෝ gender එකේ වෙනසක් තියෙනවා නම් ඒ වෙනස්කම් සිද්ධ කරන්න පුළුවන්. ඉතින් මෙතෙක් තියෙන ලිස්ට් එක මෙතනින් අපිට ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා පාසල් අයදුම්කරුවන්ට. ඒ වගේම පුද්ගලික අයදුම්කරුවන්ටත් Tamanට අදාළ අයදුම් පත්‍රය මෙතෙක් ඔබ සම්පූර්ණ කරලා තියෙන ඩීටේල්ස් ටික ඩවුන්ලෝඩ් කරලා බලා ගන්න පුළුවන්. බලාගෙන මෙන්න මේ විදිහට මේ කියන ඔප්ෂන් තුනට අදාළව ඔබට චේන්ජ් කරගන්න අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. ඉතින් ඔබට ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. කමෙන්ට් බාර් එකේ ඉතින් ඔබට අවශ්‍ය මඟ පෙන්වීම කරන්නම්. ඉතින් ඔබට මේ වීඩියෝ එක වැදගත් වෙනවා කියලා හිතෙනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඉතින් මේ වගේ වීඩියෝ ඔබ ළඟටම ලබා ගන්න නම් බෙල් අයිකන් එක ක්ලික් කරන්න, channel එක subscribe කරලා. ඉතින් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.